එයාට බයින හදන්න කෙනෙකුත් නැහැ මේක. අවුරු වලනවා කියන අල්පෝරකුත් නැහැනේ. තියෙන ආණ්ඩුව වෙනවනම් හොඳයි මාලිමාව. මට දෙන්නේ අපි නම් බලපු නාමයි. රජය ගැන විශ්වාසයක් නැහැ මිනිස්සුන්ට ගොඩක්. මාලිමාව එනවා ආයි කිසිම කතා නැහැ. ආයිබෝවන් ළඟ එන පළාත් පාලන මැතිවරණය ගැන ලංකාව පුරා විහිදිලා ඉන්න ජනතාවගේ අදහස් සොයන අපි අද ඇවිල්ලා ඉන්නේ මහරගම නගරයට. අපි බලමු මහරගම ජනතාව මොන වගේ අදහස්ද දරන්නේ කියලා මේ ළඟ එන පළාත් පාලන මැතිවරණය ගැන. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් කිය. මාමට හිතන විදිහට මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස් මොකද්ද? මම කියන්නේ ඉතින් මේමයි වෙන වෙන පක්ෂවල ඉන්නවා. නමුත් දිනේ යුත්තේ අනුර කුමාර මහත්තයා තමයි දිනන්න අනිවාර්යයෙන්. මේක වැඩක් කරන්න නම් එයාගෙන් තමයි මේක වැඩක් කරන්න ඕනේ. ඉන්දියා හිටියා වගේ මොකුත් උනේම නැහැනේ. අපිත් වෙන වෙන පක්ෂවල හිටියා. නමුත් සත පහකට වැඩක් උන්නේ අනුර කුමාර මහත්තයා තමයි එන්න ඕනේ. දූෂණ නාස්තිය දැනට බලන්න පොලිසියට උනත් කිසි අවුලක් නැතුව යන කවුලක් කෝල් කරන්නේ නැහැ. කවුරුවත් කෝල් කළා මොකුත් කරන්නේ නැහැ. පැහැදිලිවම එන්න ඕනේ ඒක විතරයි. වෙන මොකකටවත් හදන්න බෑ. ඒගොල්ලෝ විතර හදන්න පුළුවන්. එච්චරයි. එයාට බයින හදන්න කෙනෙකුත් නැහැ මේක. එච්චරයි කියන්නේ. මේ පාරේන පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස මොකක්ද? කියන්න දන්නේ වැඩිපුර විස්තර. මාමට හිතන විදිහට කවුරු දිනයි? කියන්න අමාරු. අද රට යන විදියට මේ කියන ඒවා ඔක්කොම බොරුනේ. බොරුනේ කියලා තියෙන්නේ. ඉතින් හරියට කියන්න අමාරු. අපි දිනයි. දිනුවට වැඩි ඡන්ද ගානකින් දිනන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මාමේ අපිත් එක්ක අදහස් බෙදාගත්තට මාමට ස්තුතියි. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මාමගේ අදහස මොකද්ද මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන? පළාත් පාලන මැතිවරණය කියන්නේ ඉතින් මිනිසුන්ට සාහනයක් වෙනවා නම් ලොකු දෙයක්. කවුරු හරි ඇවිල්ලා හොඳට කරලා මේ ජනතාව හැමදෙනාටම උදව් කරලා ජීවත් වෙනවා නම් ඉතින් දෙයියන්ගේ ආශිර්වාදෙත් එයාලට ලැබෙනවා. මාමට හිතන විදිහට මේ පාර කවුරු දිනයිද? මට නම් කියන්න අමාරුයි. මොකද මට එක්වස්සෙම කියනවා නම් මේ මම දේශපාලනය ගැන හරියටම දන්නේ නැහැ. නමුත් මිනිසුන්ගේ කැමැත්ත අනුව තමයි ඉතින් ඕක දිනන එක පරදින එක දිනුන්ට මොනාරි වාසියක් වෙනවනම් ඕකේ විවාරි වෙන්නේ නේද? ඒක තමයි ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට කාලා බීලා හොඳට ඇඳලා කරලා ඉන්න ඔය ටිකට ඉල්ලන්නේ. ඔය ටිකේ කවුරු හරි දෙනවා නැති හැම කෙනාම දෙයි අපි උනත් දෙනවනේ. ඕකනේ බලාපොරොත්තු ජීවිතේ තියෙන ඕක තමයි සතුට. නේද? බොහොම ස්තුතියි. හරි මාමේ මාමටත් බොහොම ස්තුතියි. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර මාමගේ අදහස මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන? මේ පාර දුව මේ පාරත් ඒක තමයි එන්නේ ජීවිත තමයි එන්නේ මේ පාර. ඇයි මාමට එහෙම හිතෙන්නේ? ඒක තමයි හිතන්නේ ඔක ඔක්කොම ටික ගියා කොළඹත් ගියානේ පුතේ ඇවිල්ලා. මැද කොළඹ යන්නේ නැති එක කොළඹ මැද කොළඹත් ගියා. මේ පාර දුව එනවා එන්නේ පුතේ. හරි මාමට ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඉතින් කියන්නකො බලන්න මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස් මොකද්ද? මම නම් හිතන්නේ ඉතින් මේගොල්ලෝ මාස 6ක් විතර දැන් හිටියනේ දෙයක් කරේ නැහනේ. සජිත් ප්‍රේමදාසට අනිවාර්යෙන් දෙන්න ඕනේ මං කියන්නේ. සමුගි ජනබලවේගයට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඇයි අයියා එහෙම හිතන්නේ? දැන් මේගොල්ලෝ මාස 6ක් වුණා කිසි දෙයක් කරේ නැහනේ. අවුරු වලනවා කියන අල්පෝරකුත් නැහනේ. ඒ නිසා අනිවාර්යෙන් මං කියන්නේ සජිත්ලට තමයි දෙන්න ඕනේ. සමුගි ජනබලවේගයට. ඉතින් අපිත් එක්ක අදහස් බෙදාගත්තට ස්තුතියි. කෙලින්ම අලුත් පක්ෂේ අර දැන් තියෙන මාලිමාවට දෙන්න ඕනේ. අපේ අදහස නම් ඒකයි. නැන්දට හිතෙන්නේ ඇයි එහෙම දෙන්න ඕනේ කියලා? ඇයි එහෙම දෙන්න ඕනේ? මේකේ තියෙන වැඩපිළිවෙල ගැන කලකිරීමේ. මිනිස්සු වැඩ කරන හැටි මිනිස්සෙක් ගියාම වැඩ කරගන්න තියෙන අමාරුව ඒව බලලා අපි තීරණය කරලා තියෙන්නේ ඒකට දෙන්න ඕනේ කියලා. නැන්දට හිතෙන විදිහට පළාත් පාලන මැතිවරණය ගැන මොකද්ද නැන්දගේ අදහස? පළාත් පාලන ඉස්මන්නේ දැන් අනුර මේ කියන්නේ මාලිමාවෙන් දිනයි කියලා තමයි මම හිතන්නේ. ඇයි නැන්දට එහෙම හිතෙන්නේ මාලිමාවෙන් දිනයි කියලා? මේ රට දියුණු කරන්න පුළුවන් එක්කෙනා තමයි මේ අනුරම ජනාධිපතිතුමා. ඒ නිසා මම හිතනවා මාලිමාව තමයි මේ හෙට දිනන්නේ. මාමට හිතන විදිහට මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස් මොකක්ද? තියෙන ආණ්ඩුව වෙනවනම් හොඳයි මාලිමාව. ඇයි මාමට එහෙම හිතෙන්නේ? කරගෙන යන විදිහට හොඳයිනේ. කරගෙන ඉස්සරහට යන විදිහ හොඳයි. මාමට ස්තුතියි අපිත් එක්ක කතා කරාට. මාමේ ඉතින් කියන්නකෝ දැන් ළඟ එන පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස් මොකද්ද? මගේ අදහස නම් දැන් තියෙන එකම දිනින්න ඕනේ නැත්නම් මේක රටේ ඔක්කොම අවුල් වෙනවා. මාමට හිතෙන විදිහට කවුරු දිනයිද මේ පාර? මම කියන්නේ දැන් මෙයාම තමයි දැන් රට පාලනය කරන එක්කෙනාගේ පස්සෙම තමයි රට පාලනය වෙන්නේ.
ඇයි මාමට එහෙම හිතෙන්නේ? නැත්තම් ගමට හරි කරදරයක් වෙනවා. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර මාමගේ අදහස මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන? නෑ උගක් හොඳයි පැතිවන තියන්න ඕන නමුත් මේ බොරු කිපු ටික ඇත්ත කරලා පෙන්නන්න කියන නිසා ඡන්ද දෙන්න කතා කරන්නේ. ගියාන්දි. මාමට හිතෙන විදිහට කවුරුද නෑ? මට හිතෙන්නේ අපි නම් බලාපොරොත්තු නාමල්. ඇයි මාම එහෙම හිතන්නේ? නේ අපේ තරුණ නායකයෙක් දක්ෂයෙක් කතිකත්වයේ දක්ෂයි වැඩ දක්ෂයි මිනිහා. අරගු කීව දෙයක් කළේ නෑ නේ ඒගොල්ලෝ. මෙතකල් බොරුමුණ කීවි කකට ඇත්ත. ඊපර දා පාස්කු ප්‍රහාර පෙන්නේ ඇත්ත. මාමුල කර ඉදවත් කරන එක නෑ. ඒ නිසා කියන කලකිරලා දිනේ ගන්න. ඔව් මාමට ස්තුතියි අපිත් එක්ක කතා කරාට. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර අයියාගේ අදහස මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන? මේ පාර නම් මට නම් එහෙම කිසිම අයිඩියා එකක් නැහැ. හරි. thank you අයියේ. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මාමගේ අදහස මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන? මගේ අදහස නම් හොඳයි මේ කියන්නේ පළාත් මැතිවරණයක් තියන්න ඕන. ඒ වුණාට දැන් බලාගෙන යනකොට කචල් වගේ යන. මාමට හිතන විදිහට කවුරු දිනයි? ඒක කියන්න අමාරුයි. ඒ කියන්නේ මේ පෑම රජයක් තියෙන කාලෙම රජයේ පැත්ත තමයි දිනුවේ. මේ අවස්ථාවේ මට රජයට පැත්තට වැටෙන්න වෙනවා. ඒ වුණාට මිනිස්සු හරි අවබෝධයක් ගත්තොත් දෙන්න ඕන වෙනින් විරුද්ධ පක්ෂයකට. හරි මාමේ thank you අපිත් එක්ක කතා කරා. ඉතින් මාමත් කියනවා මාමගේ කියන්න දෙයක් නැහැ. මාමට හිතන විදිහට කවුරු දිනයි? බෑ මේ තියෙන தත්ත්වය හැටියට මිනිස්සුන්ගේ අදහස් කියන්න බෑනේ. යටි හිතවල තියෙන ඒවාද මෙදා තත්ත්වය හැටියට ඉතින් මේ රජය ගැන විශ්වාසයක් නැහැ මිනිස්සුන්ට ගොඩක්. දැන් මේ යන විදියට වෙන විදියට මේ මිනිස්සුන්ට මේ විශ්වාසයක් නැහැ. සමහර විට මොන පැත්තකට හැරෙයිද කියන්නේ තාම මේක නෑ මිනිස්සුන්ගේ මත වෙනස්නේ. ඒ නිසා ඉතින් කියන්න අමාරුයි. හරි මාමේ thank you අපිත් එක්ක කතා කරාට. නැන්දේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? කියන්න තියෙන මෙච්චරයි. නැන්දගේ අදහස මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන? මාලිමාව එනවා ආයි කිරිම කතා නැහැ. ඇයි නැන්දට එහෙම හිතෙන්නේ? එයාලා හොඳයි. එයාලා වැඩ පිළිවෙල හොඳයි. හරි නැන්දේ thank you අපිත් එක්ක කතා කරාට. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ඒ? අයියාගේ අදහසක් ඕනේ අපිට මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන. ඔව් ඡන්ද ගැන. පවත්තන එක ඉතින් හොඳයි ඉතින් නේද කාට හරි හොඳක් යනවා නම් එච්චරයි මම කියන්නේ. අයියට හිතන විදිහට කවුරු මේ පාරේ දිනයි? එහෙමනම් මට අදහසක් කියන්න බෑ ඉතින් මොකක් වෙයිද කියලා හරියට කියන්න බෑ. සුවර් කරලා කියන්න බෑනේ ඉතින් නේ. එහෙම කියන්න පුළුවන් හැමදේම කියන්න පුළුවන් නේ. හරි අයියේ thank you අපිත් එක්ක කතා කරාට. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? ඉස්සෙල්ලාම කියන්නකෝ අයියාගේ අදහස මොකද්ද මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන? පළාත් පාලන මැතිවරණේ සාමාන්‍යයෙන් කලින් තිබ්බ විදිහට වෙනසක් වෙයි කියලා තමයි හිතන්නේ. අයියට හිතන විදිහට මේ පාර කවුරු දිනයි? මම දන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ ජනාධිපතිතුමාගේ පක්ෂ දිනයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඇයි අයියට එහෙම හිතේ? මිනිස්සු ලොකු වෙනසක් බලාපොරොත්තු වුණානේ. වෙනසක් ඇති කළානේ. 3 දෙක විදායක බලයක් දුන්නානේ. මම හිතනවා තීච්ච දේවලුත් එක්ක පහුගිය කාලේ මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා යා ගැන. මම හිතන්නේ ඒ විශ්වාසය මේ ඉදිරියට මේ ප්‍රාදේශ සභා මැතිවරණේ තියයි කියලා හිතනවා. නැන්දේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පොඩි දෙයක් අහන්න. මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන නැන්දගේ අදහස මොකක්ද? එන එකටම දෙන එක තමයි ඉතින් තියෙන්නේ නේ. නැන්දට හිතන විදිහට කවුරු දිනයිද? ඒක නම් කියන්න බෑ ඉතින් නේ. මම හිතන්නේ ඉතින් අනුර කුමාර මහත්තයා තමයි දිනන ඕන දිනන්නේ නේද? ඔව් ඉතින් නැන්දේ ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. නැන්දේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? පොඩි අදහසයි ඕන. පළාත් පාලන මැතිවරණය ගැන නැන්දගේ අදහස මොකක්ද? අදහස ඔය ඕමම දීච්චාව කියන එක තමයි හොඳනේ. ඇයි නැන්දට එහෙම හිතෙන්නේ? ඒව ඉතින් කාට දුන්නත් වැඩක් නෑනේ. ඔය කරන එක්කෙනාම හොඳයි. ඉතින් නැන්දේ ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අහන්න පොඩි දෙයක්. පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස මොකක්ද? පළාත් පාලන මැතිවරණේ මේ සැරේත් ජනතාව විමුක්ති පෙරමුණට දෙන්න ඕන. ඇයි මාමට එහෙම හිතෙන්නේ? දැන් ඉස්සර
කරපු අය ඔක්කොම හොඳට කළා තිබුණානේ. ඒ හින්දා දැන් ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ ටික ඉදිරියට දෙන්න ඕනේ. හැමෝගෙම තීරණේ. ඒ කියන්නේ දැන් පත් වෙලා වැඩි කාලයක් නැහැනේ. දැන් ඒගොල්ලන්ට වැඩක් කරන්න දීලා බලන්න ඕනේ. වැඩක් කරනවද කියලා රටට. අනිත් එක තමයි මේ දැන් වසවිස ඔය තියෙනවනේ. දැන් අනුර කුමාර දිසානායක මේක බලනවා නම් ඔය වසවිසත් නවත්තන්න ඕනේ පළතුරු වලට ගහන වසවිස. ඒකෙන් තමයි ඔය පිළිකාරු ළමයි සෑහෙන දෙනෙක් පිළිකා හැදිලා ඉන්නවා. ඒවා නැති වෙන්න නම් ඔය වසවිස රටේ නැති කරලා මහජනතාවට ආදරයක් තියෙනවා නම් ඒ දේවල් නැති කරන්න ඕනේ ආණ්ඩුවක් විසින්. ඒක තමයි කෙරෙන්න ඕනේ. මාමට හිතන විදිහට මේ පාර කවුරු දිනයිද? මිනිස්සු කොහොම දෙයිද දන්නේ නැහැ. හරි තීරණයක් ගන්නවා නම් ජනතා විමුක්ති පෙරමුණ තමයි දෙන්න ඕනේ මම නම් කියන හැටියට. මොකද අපි දුන්නනේ අපේ ආච්චිලක් කාලේ ඉඳලා UMP ශ්‍රී ලංකා ඕම ගියා. පක්ෂ බේ. දැන් මේ වෙනසක් වෙන්නනේ මේගොල්ලන් දීලා තියෙන්නේ. ඉස්සර ඉදිරි ටිකක් දෙන්න ඕනේ මේගොල්ලන්ටම කරගෙන යන්න. හරියට කරනවද නැද්ද බලන්න. ඇත්තම කතාව. ඔව් ඉතින් මාම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පොඩි දෙයක් අහන්නේ. පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස මොකක්ද? මම ගන්න ඒව ගැන. ඒව ගැන දන්නේ නැද්ද? හරි thank you. බලමු ඉතින් නේද අපි ගිය පාරනේ මාලිමාට තමයි මේ පාර මාලිමාට තමයි දෙන්නේ. අයියට හිතන විදිහට කවුරු දිනයිද? මාලිමාව මේයිති. ඇයි මාලිමාව දිනයි කියලා හිතන්නේ? ලොකු වෙනසක් තියෙනවා ඉතින් රටේ බැලුවම ඉතුරුවක් කරලා තියෙනවා ඉතින් ඇත්තටම බැලුවම තරුණ හැටියට ගත්තට අපිට පේනදී ලොකු වෙනසක් වෙයි කියලා. නැන්ද? අයිබෝන් කියන්නකෝ මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන නැන්දගේ අදහස. නේනුන් කියන්න දෙන්නේ පුතේ. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේ පාර අයියාගේ අදහස මොකද්ද පළාත් පාලන මැතිවරණය ගැන? මං ගැන පළාත් පාලන මැතිවරණය ගැන තියෙන එක හොඳයිද මොනවද? තියෙන එක හොඳයි ඉතින් ලොකු අදහසක් නෑ. අයියට හිතන විදිහට කවුරු දිනයිද? එහෙම කියන්න බෑ ඉතින් නේ. හරි අයියා අපිත් එක්ක කතා කරලා අයට ස්තුතියි.